අපේ වංශ කතාවල ලියවුණු කතාවලට එහා ගිය අපේ රුධිරයේ සැඟවුණු සැබෑ ඉතිහාසය සොයා යන ගමනයි සිංහලයේ ජානස්පන්දනය. අද මම වංශ කතාවල සඳහන් වෙන ආර්ය සංක්‍රමණ ගැන ජාන විද්‍යාත්මක විමසුමක් කරනවා. ඒ වගේම විජය කුවේණි, හෙළයෝ සහ ශාක්‍යයන් ගැන කතා කරනවා. ඒ නිසා දිගටම රැඳී සිටින්න. විජය යනුවෙන් හඳුන්වන්නේ නැගෙනහිරින් පැමිණි ප්‍රථම සංක්‍රමණික රළ පහරේ සංකේතය විය හැක. මම එහෙම කියන්නේ විජය කුමාරයෙක් ඇත්තටම සිටියාද කියා තවම පුරාවිද්‍යා සාක්ෂි හමු වී නැති නිසා. නමුත් නැගෙනහිර ඉන්දියානු සංක්‍රමණය අනිවාර්යයෙන්ම සිදු වූ බවට සාක්ෂි තියෙනවා. මෙම මුල්ම සංක්‍රමණික රළ පැමිණියේ ගංගා නදියේ දකුණු නිම්නයේ පැරණි කාලිංග දේශයේ සිටයි. ඔවුන් ප්‍රධාන වශයෙන්ම පුරුෂ කණ්ඩායමකින් සමන්විත වූ අතර වර්තමානයේ නම් එම ප්‍රදේශය ඔදිශා ප්‍රාන්තයට අයිති වේ. නැගෙනහිර සංක්‍රමණික රළ ප්‍රධාන වශයෙන් පුරුෂයන් පැමිණි සංක්‍රමණයක්. එම පුරුෂයන්ගේ වයිඩියෙන්නේ සිංහල ජානවල තියෙන බව නවීන පර්යේෂණ තහවුරු කරනවා. ඉතින් විජය කියලා කුමාරයෙක් ගැන සාක්ෂි නැති වුණාට පුරුෂයන් සංක්‍රමණය වූ බවට ජානවේ සාක්ෂි තියෙනවා. සුනිති කුමාර් චැටර්ජි සහ W.S. කරුණාතිලක වැනි වියතුන් පෙන්වා දෙන පරිදි සිංහල භාෂාවේ ව්‍යුහාත්මක සහ උච්චාරණ ලක්ෂණ බොහෝමයක් නැගෙනහිර ඉන්දියාවේ ඔදියා භාෂාව සමග සමානකම් පෙන්නනවා. කුවේණිය කියන්නේ නැගෙනහිර ඉන්දියානු සංක්‍රමණිකයන් සමග විවාහ වූ දේශීය කාන්තාවන්ගේ සංකේතයයි. ඇය ගැන වුණත් නිශ්චිත පුරාවිද්‍යාත්මක සාක්ෂි තවම ලැබී නැහැ. නමුත් ඇය සම්බන්ධ විවිධ ජනකතා සහ ඊට අදාළ ස්ථාන රාශියක් ලක්දිව පුරාම තියෙනවා. එම නිසා ඇය සැබවින්ම නැගෙනහිර සංක්‍රමණික රළ පහර සමග විවාහ වූ දේශීය රැජිනක් විය හැකි කියා සිතනවා. ඉතින් කුවේණිය සිටියා නම් නැගෙනහිර සංක්‍රමණ ගැන ජාන සාක්ෂිත් තියෙනවා නම් කුවේණිව සරණ පාවාගත් විජය කුමරුත් සත්‍ය චරිතයක් විය යුතුයි කියලා හිතෙනවා නේද? නමුත් ඔහු ගැන මහ පොළොවෙන් සාක්ෂි හමු වෙන්නේ නැත්තේ ඇයි? විජය කුමාරයා කුවේණි රැජිනගේ උදව්වෙන් ලක්දිව එක ප්‍රදේශයක රජ වුවත් ඔහු ජනතාවගේ සිද්ධිනාගත් රජෙකු වුණේ නැහැ. ඔහුගේ දරුවෝ රජ වුණෙත් නැහැ. කුවේණිය සමග ඔහුට සිටි දරු දෙදෙනා සබරගමුවට පලා ගියා. මදුරාපුරෙන් ආපු බිසවට දරුවෝ සිටියෙත් නැහැ. ඔහුගේ ජීවිතයේ අවසාන කාලය ගෙවිලා තියෙන්නේ පසුතැවිලි සහගතව. ඉතින් නම විජය වුණාට ඔහු ලද ජයග්‍රහණයක් නැහැ. ඉතින් ඔහු ගැන මේ මහ පොළොවේ සාක්ෂි නැති එක පුදුමයක් නොවේ. වංශ කතාවලට අනුව නැගෙනහිර සංක්‍රමණයෙන් වසර ගණනාවකට පසු බටහිර ඉන්දියාවේ ලාට දේශයෙන් වත්මන් ගුජරාතයේ මහාරාෂ්ට්‍රයේ ප්‍රදේශයෙන් දෙවන රළ පහර පැමිණියා. ඒ පඬුවස් දේව කුමාරයා සහ පිරිස. ලංකාවේ පැවති කලබලකාරී වාතාවරණය නිසා ඔවුන් පරිබ්‍රාජකයන්සේ වෙස්වලාගෙන පැමිණියා. ඊට වසර කීපයකට පසු ශාක්‍ය කුමරිය බද්දකච්චානා සහ පිරිස පැමිණියන්සේ වෙස්ගෙන දිවයිනට පැමිණියා. මේ වෙස් ගැනීමට හේතුව ලංකාවේ තිබූ තත්ත්වයටත් වඩා ඉන්දියාවේ ශාක්‍යයන්ට ඇති වී තිබූ අභාග්‍ය සම්පන්න තත්ත්වය විය හැක. පඬුවස් දෙව් රජු බද්දකච්චානා කුමරියව සරණ පාවා ගත්තා. ඇය ලක්දිව අගමෙහෙසිය වූ පුවත සැලවූ විට ඉන්දියාවේ ඉතිරිව සිටි ඇගේ සහෝදරයන්ද ලක්දිව බලා යාත්‍රා කළා. ඔබ දන්නවා ඇති විදුදාභ රජු ಭಾರತයේ ශාක්‍යයන්ව විශාල ලෙස ඝාතනය කළා. ඉන්පසු ඉතුරු වූ ශාක්‍යයන් ඉතා අභාග්‍ය සම්පන්න ජීවිත ගත කළා. ඉතින් ඔවුන් මෙහි පැමිණියේ නිදහසේ ජීවත් වෙන්නයි. ඉන්දියාවේ මේ ශාක්‍ය වංශිකයන්ගේ සමූල ඝාතනය ගැන පාලි ධම්මපද අටුවාව සහ මහා වංශයේ වැනි දේශීය මූලාශ්‍ර පමණක් නොවේ. ලලිත විස්තරයේ වැනි මහායාන මූලාශ්‍රවලත් වාර්තා වෙනවා. ඒ වගේම හියුන්සාන් වැනි දේශ සංචාරකයන්ගේ වාර්තා පවා මෙම බිහිසුණු ඓතිහාසික සිදුවීම සනාථ කරනවා. බටහිර ඉන්දියාවෙන් සංක්‍රමණිකයන් මෙරටට පැමිණි බව අප කාලයක සිට දැන සිටියත් ඒ සඳහා ප්‍රබල ජානමය සාක්ෂි හමු වුණේ ඉතා මෑතකදී. නවීන විද්‍යාව මගින් දැන් තහවුරු වී ඇත්තේ
අපේ ජානමය අනන්‍යතාවය තුළ මරාතී සහ ගුජරාතී ජාන එනම් බටහිර ඉන්දියානු ජාන පවතින බවයි. විල්හෙම් ගයිග 1938 දී පෙන්වා දුන්න ආකාරයට සිංහල භාෂාවේ ව්‍යාකරණ සහ ශබ්ද වඩාත් සමාන වන්නේ බටහිර ඉන්දියාවේ මරාති සහ කොන්කනී භාෂාවලටයි. මෙය අපේ බටහිර ඉන්දිය සබඳතාවය ගැන ජාන විද්‍යාවෙන් තහවුරු වීමට වසර 80කට පෙර භාෂාවෙන් තහවුරු වූ අවස්ථාවක් ලෙස සඳහන් කරන්න පුළුවන්. මෙම ආර්ය සංක්‍රමණ රැලි සිදුවන අවධියේදී ලක්දිව වාසය කළේ බලංගොඩ මානවයාගෙන් ඍජුවම පැවත හෙළ ජනතාවයි. මේ හෙළ ජනතාවගෙන් තමයි වර්තමානයේ සිංහල, වැදි සහ ලංකා දෙමළ ජනතාවගේ ප්‍රධාන මූලයන් පැවතෙන්නේ. ඔවුන් යක්ක නාග දේව ආදී විවිධ කණ්ඩායම් වලින් සමන්විත වුණා. එපමණක් නොව ඒ වෙනකොටත් හෙළයන් ඉන්දියාවේ සිටි දකුණු ආසියානු දඩයම් සම්ප්‍රදායේ සාග් නෑදෑයින් සමගත්, යෝන සහ උතුරු ඉන්දීය වෙළඳුන් සමගත්, ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් බැහැර වූවන් සමගත්, මුහුදු බඩ නැගෙනහිර ආසියාතිකයන් සමගත් යම් දුරකට මිශ්‍ර වී සිටියා. ඒ කාලයේ හෙළයන්ට දියුණු තාක්ෂණයක් තිබුණා. හොඳ සමාජ පද්ධතියක් තිබුණා. ඒ සඳහා අපේ යකඩ තාක්ෂණය, ඉබ්බන් කඩුව, රංචමඩම වැනි කැණීම් සාක්ෂි දරනවා. මේ අනුව වංශකථා සඳහන් කරන නැගෙනහිර සහ බටහිර සංක්‍රමණ රළ දිත්වය පර්යේෂණාත්මක සාක්ෂි මගින් තහවුරු වෙනවා. මෙම සංක්‍රමණ අද අප හඳුන්වන සිංහල අනන්‍යතාවයේ ප්‍රබල මූලයන් බවට පත් වෙලා තියෙනවා. ප්‍රධාන ඉන්දු ආර්ය සංක්‍රමණ දෙකටම පෙර සිට දේශීය ජනතාව දියුණු ශිෂ්ටාචාරයක ජීවත් වුණා කියලත් පැහැදිලි වෙනවා. මේ සමස්ත කතාවේ ආරම්භය පමණයි. අප්‍රකට අන්ටෝල් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අප සමග රැඳී සිටින්න.